ඕකේ භාවිත කරන සාර්ථකම ක්‍රමය තමයි ටයිම් ලයින් මෙතඩ් එක. නැත්තම් කාලරේඛා ක්‍රමය. ගොඩක් ළමයින්ට අවුරුදු ගණන් ඩේට්ස් මතක හිටින්නේ නැත්තේ ඒ අවුරුදු වෙනම කටපාඩම් කරන්න යන නිසයි. හැබැයි අපි ඉතිහාසය කාලරේඛාවකට අනුගත කළාම සිදුවීම් සිදු වූ අනුපිළිවෙල මොළයට ඉතාම ලීසියෙන් ධාරණය වෙනවා. කාලරේඛාවක් හදන්නේ මෙහෙමයි. දිගු කොලයක් අරගෙන ඒක මැදින් තිරස් රේඛාවක් අඳින්න. අදාළ යුගය හෝ පාඩම තෝරාගන්න. උදාහරණයක් අනුරාධපුර යුගය හෝ පෘතුගීසි යුගය. ආරම්භක වර්ෂයේ සිට අවසාන වර්ෂය දක්වා ප්‍රධාන සිදුවීම් සහ රජවරුන්ගේ කාල පරිච්ඡේද අනුපිළිවෙලින් ලකුණු කරන්න. ප්‍රධාන සිදුවීමට යටින් එක වචනයකින් හෝ කුඩා රූපයකින් ඒක සංකේතවත් කරන්න. ඔයා කාලරේඛාව දිහා බලද්දි මොළය දකින්නේ සිදුවීම් ගලාගෙන ගිය පිළිවෙලයි. මේ සිදුවීම වුණ නිසා තමයි ඊළඟට මේ දේ වුණේ කියන හේතුඵල සම්බන්ධය එක පාරින්ම තීරෙන නිසා අවුරුදු පැටලීම 100% නතර වෙනවා. මොළය කැමති අකුරු වලට නෙමෙයි රූප සහ කතා වලටයි. ඔයා සිනමා පටයක් එකපාරක් බැලුවොත් ඒකේ මුළු කතාවම අවුරුදු ගණනාවක් මතක තියෙනව නේද? හැබැයි ඉතිහාසයේ පොත 10 පාරක් කියවත් මතක නැහැ. හේතුව තමයි චිත්‍රපටයේ තියෙන්නේ විዥුවල් ස්ටෝරි එකක් වීමයි. ඉතිහාසයට ස්ටෝරි බෝඩින් ක්‍රමය පාවිච්චි කරන්නේ මෙහිමයි. 1. චරිත අඳුනා ගන්න. කැරක්ටර්ස්. පාඩමේ ඉන්න ප්‍රධාන රජවරු, ආණ්ඩුකාරවරු හෝ නායකයින් චරිත ලෙස සිතන්න. ඔවුන්ගේ අරමුණු මොනවාද කියලා තීරුම් ගන්න. 2. සීන්ස් සිතියම් ගත කරන්න. සිදුවීම් පිළිවෙල මනසින් නාට්‍යයක් වගේ මවා ගන්න. උදාහරණයක් 818 කැරැල්ලේදී ඌව වෙල්ලසින් පටන් අරන් නායකයින් එකතු වුණු හැටි සිනමා පටයක් වගේ මවා ගන්න. මේ විදිහට කතාවක් වගේ මවා ගත්තම විභාග ශාලාවේදී ප්‍රශ්නය දැකපු ගමන් මුළු කතාවම මතකයට එනවා. මුළු පාඩමක තියෙන පිටු 10-15ක විස්තර එක පිටුවකට ගොනු කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මයින්ඩ් මැපින්. මයින්ඩ් මැප් එකක් හදාගන්නේ මෙහෙමයි. කොලයක් මැද පාඩමේ ප්‍රධාන මාතෘකාව ලියන්න. උදාහරණයක් 1818 උඩ රට කැරැල්ල. ඊට පස්සේ ප්‍රධාන අතු 4කට බෙදන්න. අතු 1 කැරැල්ලට හේතු බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රතිපත්ති ආගමික නොසන්සුන්තා. අතු 2 ප්‍රධාන නායකයන් කැප්පෙටිපොළ මඩුගල්ලේ. අතු 3 කැරැල්ල ව්‍යාප්ත වූ ආකාරය. අතු 4 අසාර්ථක වීමට හේතු සහ ප්‍රතිඵල. මේ විදිහට එක පිටුවකට මුළු පාඩමම රූප සටහනක් ලෙස ගොනු කරගත්තාම විභාගයට කලින් මුළු පාඩමම රිවිෂන් කරන්න යන්නේ විනාඩි 5යි. ඉතිහාසය ප්‍රශ්නපත්‍රයේ ලකුණු 10-15ක්ම කිසිම අමාරුවක් නැතුව ලේසියෙන්ම එකතු කරගන්න පුළුවන් තැන තමයි සිතියම් ලකුණු කිරීම. මැප් මාකින්. සිතියම් වලට 100% ලකුණු ගන්න මෙන්න මේ ක්‍රමය භාවිත කරන්න. 1. ෆිසිකල් ජියෝග්‍රෆි ස්වාභාවික පිහිටීම. මුලින්ම ප්‍රධාන ගංගා, කඳුපන්ති සහ වෙරළ තීරයන් හඳුනා ගන්න. මොකද ඓතිහාසික නගර හෝ වරායවල් පිහිටලා තියෙන්නේ මේ ස්වාභාවික පිහිටීම් ඇසුරින්. 2. බ්ලැන්ක් මැප්ස් ප්‍රැක්ටිස්. පාළු සිතියම් 15ක් 20ක් ප්‍රින්ට් කරගෙන පාඩමින් පාඩමට අදාළ ස්ථාන පාට පෑනින් ලකුණු කරන්න. 3. ක්ලූ මෙතඩ්. ස්ථානයක් මතක තියාගන්න වෙනම ක්ලූ එකක් තියාගන්න. උදාහරණයක් මහවැලි ගඟ මුහුදට වැටෙන තැන තමයි ත්‍රිකුණාමලයේ වරාය තියෙන්නේ. ඉතිහාසයේ උසස් ලකුණු මට්ටමකට A ග්‍රේඩ් යන්න නම් ඓතිහාසික මූලාශ්‍ර historical sources පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ප්‍රශ්නපත්‍රයේ බොහෝ ප්‍රශ්න අහන්නේ මේ බව සනාථ කිරීමට ඇති මූලාශ්‍ර මොනවාද කියලයි. මූලාශ්‍ර කොටස් දෙකකට වෙන් කරලා මතක තියාගන්න. 1. ප්‍රාථමික මූලාශ්‍ර primary sources. සිද්ධවීම සිද්ධ වූ කාලයේදීම නිර්මාණය වූ දේවල්. උදාහරණය සෙල්ලිපි, කාසි, පුරාවස්තු, පැරණි ගොඩනැගිලි, විදේශික වාර්තා. 2. ද්විතීයක මූලාශ්‍ර secondary sources. පසුව ලියවිවුණු සාහිත්‍ය ග්‍රන්ථ. උදාහරණය මහාවංශය, දීපවංශය, පූජාවලිය. උත්තර ලියද්දී අදාළ මූලාශ්‍රවල නම් සඳහන් කිරීමෙන් පරීක්ෂකයා ඔයාගේ උත්තරයට උපරිම ලකුණු ලබා දෙනවා. ඉතිහාසය පේපර් එකේ එසේ ප්‍රශ්නවලට පිටු ගණන් ලියලා වැඩක් නැහැ. පරීක්ෂකයා ඉල්ලන නිවැරදි ආකෘතියට ලිව්වේ නැත්නම් ලකුණු කැපෙනවා. ඒකක් ගන්න ඉතිහාසයේ උත්තරයක් ලියන්නේ මෙහෙමයි. 1. හැඳින්වීම. ප්‍රශ්නයට අදාළ ඓතිහාසික පසුබිම කෙටියෙන් වාක්‍ය 2-3කින් ලියන්න. 2. කරුණු දැක්වීම. එක කරුණකට එක ඡේදයක් බැගින් වෙන් කරන්න. මුලින්ම ප්‍රධාන කරුණ ලියන්න.
ඊට පස්සේ ඒ කරුණ විස්තර කරමින් ඓතිහාසික සාක්ෂි මූලාශ්‍ර උපුටා දක්වන්න. 3. නිගමනය. මුළු පිළිතුරේ සාරාංශය අවසාන වාක්‍යයෙන් දක්වන්න. ඉතිහාසය පාස්ට් පේපර්ස් කිරීමේදී 90% ළමයි කරන වැරැද්දක් තමයි ෆුල් පේපර්ස් විතරක් කිරීම. ඊට වඩා ප්‍රබල ක්‍රමයක් තමයි ටොපිකල් පාස්ට් පේපර්ස් කිරීම. එනම් පාඩමින් පාඩමට ප්‍රශ්න වෙන් කරගෙන කිරීම. 1. එක පාඩමක් පාඩම් කරලා ඉවර වූ වහාම පසුගිය අවුරුදු 10 ඇතුළත ඒ පාඩමින් ආපු ප්‍රශ්න ටික විතරක් තෝරා ගන්න. 2. මාකින් ස්කීම් එක ළඟ තියාගෙන ප්‍රශ්නවලට උත්තර ලියන්න. 3. කීවර්ඩ්ස් ඇනලිසිස්. මාකින් ස්කීම් එකේ පරීක්ෂකයා ලකුණු දීලා තියෙන පාරිභාෂිත වචන කීවර්ඩ්ස් මොනවාද කියලා සටහන් කරගන්න. උදාහරණයට තන්ත්‍රය, ප්‍රාදේශීය පාලනය, අභිලේඛන. මාකින් ස්කීම් එකේ තියෙන කීවර්ඩ්ස් උත්තර ඇතුළට දාන්න පුරුදු වුණාම ලකුණු මට්ටම කිලින්ම ඒකට උඩ යනවා. පාස්ට් පේපර්ස් කරද්දී හෝ මොඩල් පේපර්ස් කරද්දී ඔයාට වරදින ප්‍රශ්න තමයි ඔයාගේ සාර්ථකත්වයට තියෙන හොඳම පඩිපෙළ. ඉතිහාසය සඳහා වෙනම ඇක්ටිව් එරර් ලොග් එකක් නැත්තම් වැරදි පොතක් පවත්වාගෙන යන්න. ඔයාට අමතක වුණු අවුරුදු, වරදින්න පුළුවන් රජවරුන්ගේ නම් හෝ පැටලෙන සිතියම් ස්ථාන මේ පොතේ ලියන්න. මට මේ අවුරුද්ද පැටලුණා. මම මේ සෙල්ලිපිය වෙන රජ කෙනෙකුට අයිති එකක් කියලා හිතුවා කියලා ඔයා අතින් වූ වැරද්ද සටහන් කරන්න. ඒකට අදාළ නිවැරදි කරුණ වෙනත් පාට පෑනකින් ලියන්න. විභාගයට යන්න පැයකට කලින් මුළු සිලබස් එකම නෙමෙයි ඔයාගේ මේ එරර් ලොග් එක විතරක් බලලා යන්න. අවසාන පියවර තමයි ඇක්ටිව් රීකෝල් ස්වයං පරීක්ෂාව. පාඩම් පොත දිහා බලන් ඉඳලා මට මේක මතකයි කියලා හිතන එක මායාවක්. සැබෑ මතකය කියන්නේ පොත නැතුව කරුණු මතක් කරගන්න තියෙන හැකියාවයි. පාඩමක් ඉවර වුණාම හිස් කොලයක් අරන් අදාළ පාඩමේ මතක ඇති සියලුම රජවරු, දිනවකවානු සහ සිදුවීම් මයින්ඩ් මැප් එකක් විදිහට එක දිගට ලියන්න. මතක නැති තැන් රතු පාටින් ලකුණු කරලා ආයෙත් පොත බලලා නිවැරදි කරගන්න. දැන් ඔයා ළඟ ඉතිහාසයට ඒකක් ගන්න සම්පූර්ණ බ්ලූප්‍රින්ට් එකම තියෙනවා. 1. Timeline method. 2. Storyboarding. 3. Mind mapping. 4. Map marking practice. 5. Sources analysis. Moolasha. 6. Structured essay writing. 7. Topical past papers and keywords. 8. Active error log. 9. Active recall and self-testing. මතක තියාගන්න ඉතිහාසය කියන්නේ අමාරු විෂයක් නෙමෙයි. කතාවක් විදිහට රස විඳිමින් ඉගෙන ගත්තොත් ලීසියෙන්ම ඒකක් ගන්න පුළුවන් විෂයක්. අදම පටන් ගන්න. වීඩියෝ එක ෂෙයා කරලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ජය වේවා.